දහම් ලොවට දන් දෙන ශ්‍රද්ධා රූපවාහිනිය. පුංචි අපේ ශ්‍රද්ධා. ඔබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවේ ලස්සන කුරුළු යාළුවා ගැන තොරතුරු. ඔව් සරසියක්කේ හැබැයි ඉතින් මේ කුරුළු යාළුවා නම් කුරුළු ලෝකෙ ටිකක් විශේෂ කෙනෙක්. ඔව් ඒ වගේම තමයි අකීෂා මේ කුරුළු යාළුවා අපිට සුරතලෙක් නම් ඇති කරන්න බෑ. ඔව් ඒක ඇත්ත. මොකද මේ කුරුළු යාළුවා තමයි ලෝකෙම දරුණම කුරුළු යාළුවා වෙන්නේ. ඔව් දැන් ඉතින් අපිට මේ කුරුළු යාළුවා ගැන කතා කරන්න ගොඩාක් තොරතුරු තියෙනවානේ. ඒක නිසා අපි ටිකක් පොඩි වැඩක් කරන්න. ඒක ඇත්තක්. මොකද හැම දෙයකම ඕනෙම දෙයක හරි ලස්සන ආරම්භයක් තියෙනවා නේ සරසියක්කේ. ඒක නිසා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන අපි ගැන හඳුන්වලා දෙමු. අපි එහෙනම් ආරම්භ කරමු මේ තමයි පුංචි ඔයාලගේ ආසම ළමා රූපවාහිනී වැඩසටහන පුංචි අපේ ශ්‍රද්ධා. මම සරසිරන්සලා. මම අකීසා කිත්සුකි. අපි වැඩසටහන ආරම්භ කළානේ. දැන්වත් අපි කියමුද කවුද මේ ලෝකේ දරුණුතම පක්ෂියා කියලා? ඔව් අක්කේ ලෝකේ දරුණුතම පක්ෂියා වෙන්නේ කැසවරි කුරුල්ලා. කැසවරි පක්ෂියාගේ නිසිතම වෙන්නේ ඕස්ට්‍රේලියාවේ පැපුවා නිව් ගිනියා කියන ප්‍රදේශය. ඒ වගේම තමයි අක්කේ මේ කැසවරි පක්ෂියා ගිනිකොන ආසියාවටත් ආවේනික වෙච්ච පක්ෂියෙක්. ඔව් ඒ වගේම තමයි මේ පක්ෂියා ජීවත් වෙන්නේ අඳුර සහිත වනාන්තරය කියලා තමයි සඳහන් වෙන්නේ. ඔව් ඒ වගේම තමයි යක්කේ මේ ලෝකයේ කැසවරි විශේෂ තුනක් අපිට දකින්නට ලැබෙනවා. ද්විතැලි කැසවරි, එක්තැලි කැසවරි සහ කුරු කැසවරි කියලා කියන්නේ අන්න ඒ පක්ෂි විශේෂ තුන. ඉතින් ඔය පක්ෂි විශේෂ තුන ගත්තට පස්සේ යක්කේ ඕවයින් ඒ කියන්නේ ඔය විශේෂ තුන විශාලතම කැසවරි විශේෂය වෙන්නේ ද්විතැලි කැසවරි විශේෂය. ඔව් අපි දැන් ගිහිල්ලා සින්දුවක් අහලා ඉඳිද? ඒක හොඳ අදහසක්. එහෙනම් අපි බලමු මේ ලස්සන ගීතය. එහෙනම් මේ තමයි පුංචි හපන්න. අද පුංචි හපන්න විශේෂාංගයෙන් ආදරණීය දුවල පුතාලට ලස්සන ගීතයක් අරගෙන එනවා. දුවල පුතේ එදා ගුවන්විදුලියේ ළමා පිටියේ ලස්සන ළමා ගීත ගොඩාක් බිහි වුණා. මේ ලස්සන ළමා ගීත අතරින් අතිශය ජනප්‍රිය ගීතයක් තමයි අපි ඊළඟට අහන්න ලෑස්ති වෙන්නේ. මේ ගීතයේ නිවාඩු කාලය ගැන තමයි කියවෙන්නේ. මේ ගීතයේ ගේය පද රචනය එදා ළමා පිටියේදී හැඳින්වුවේ කරු අයියා කියලා මේ පුද්ගලයාව. ඔහු තමයි ප්‍රවීණ කලා ශිල්පී කරුණාරත්න අබේසේකර මහත්මයා. මේ ගීතේ සංගීතය නිර්මාණය කරන්නේ කුලරත්න තෙන්නකෝන් සංගීතවේදියා. මේ ගීතේ මුල් ගායනය එදා ළමා පිටියේ ළමා ගායන ශිල්පිනියක් වුණු ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය. අද මේ ගීතය අහන්නේ ඔබ හොරණ සුරත් කලායතනයේ සංගීතය හදාරන මගේ ආදරණීය පුංචිම පුංචි දුවල පුතාලගේ කටහඬින්.
ඔන්න ඉතින් අක්කේ අපි දැන් මේ කතා කර ඉන්න කැසවරි පක්ෂිය හඳුන්වන්නේ දැන් අපි මේ දැන් හැදුව ලෝකේ තරුණතම පක්ෂිය විදිහටනේ. ඔව්. දැන් ඉතින් එහෙම යාම හඳුන්වන්න විශේෂ හේතුවක් තියෙනවා. අංක දන්නවද මොකද්ද කියලා? ඔව් අනිවාර්යයෙන්ම ඒ තමයි මේ කැසවරි පක්ෂියාගේ පාදවලින් දරුණු ප්‍රහාර එල්ල කළා දරුණු ප්‍රහාර සිද්ධ කරන්න මේ පක්ෂියට හැකියාව තිබුණා. ඔව් ඒ වගේම තමයි සරසියක්ගේ මේ කැසවරි පක්ෂිය කියලා කියන්නේ මේ මීටර 1.5ක් විතර සාමාන්‍ය උස්ස ඒ වගේම කිලෝග්‍රෑම් 58ක් විතර බරකින් යුක්ත වෙන පක්ෂියෙක්. ඒ වගේම තමයි නංගි මේ කැසවරි පක්ෂියා ලෝකයේ තුන්වෙනියට උසම පක්ෂියා ලෙස සැලකෙනවා. දැන් ඉතින් අක්කේ අපි මේ කැසවරි කුරුල්ල ගැන ටිකක් තොරතුරු කතා කරානේ. ඔව්. අක්ක කැමති නැද්ද අපි සාම්ප්‍රදායික ජනකවියක් අහන්න? ඒකත් හොඳ අදහස. එහෙනම් අපි දැන් කියලා බලලා එමු අපේ ජනකවිය විශේෂාංගය. ඔව් අක්කේ එහෙනම් ඉතින් අපි බලමු. මේ තමයි පුංචි අපිට ජනකවිය. පුංචි අපිට ජනකවිය. ඔන්න යාළුවනේ පුංචි ඔයාලට අද මං කියලා දෙන්නේ වෙනස් වර්ගයේ කවි. ඒ තමයි ජනකවි වල එක් කොටසක් වෙන තේරවිලි කවි. මේ තේරවිලි කවි වලදී වෙන්නේ එක් පුද්ගලයෙකුගේ ප්‍රශ්න යොමු කරන්නේ තේරවිලි කවියකින්. අනිත් යාළුවගේ පිළිතුර ඉදිරිපත් කරන්නේ තේරවිලි කවියකින්. ඉතින් මෙයාලා මෙහෙම තේරවිලි කවි කියන්නේ එයාලගේ පාළුව කාන්සිය මහන්සිය නිවා ගන්න වගේම විනෝදාස්වාදයක් ඇති වෙන්න. එහෙනම් අපි ලස්සන තේරවිලි කවියක් අහමුකෝ.
පාතකින් දුර ගමනක් බැහැමා නෙත් එකකුත් ඇත නිදි මත නැත හේමා කුස තුල බඩගිනි උන්දට නැත හේමා මෙතුන් පදේ තෝරන්නට බැහැමා හරි එහෙනම් දැන් අපි මේ කවියේ පිළිතුර කවි කියමුකෝ වනාන්තරේ කල් උණු වෙනවා හේමා කමේ කම්මලේ මිටියෙන් වැඩ හේමා ජලපොරදියෙන් පන රැකුණා හේමා මිතුන් පදේ ගිරයට කිව්වා හේමා ඔන්න ඉතින් අපි ඒ තේරවිලි කවියේ පිළිතුරක් දුන්නනේ දැන් මං ඉක්මනට ගෙදර යන්න ඕනේ නැත්තම් ඉතින් අපේ යාළුවමගේ තේරවිලි කවිය අහයිනේ එහෙනම් ඉතින් මම ඊළඟ දවසෙත් අලුත් කවියක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ පුංචි අපිට ජන කවි ඔයාලා දන්නවද මේ කැසවරේ පක්ෂියට පියාඹන්න නම් හැකියාවක් නැහැ මෙයා පක්ෂියෙක් වුණාට ඒ මොකද කියනවා නම් මේ පක්ෂියට අත්තටු නැහැ ඔව්වගේ වගේම තමයි මේ කැසවරේ පක්ෂියගේ පිහාටු කළු පාට හරිද එතකොට මේ කළු පාට කුඩා කුඩා පිහාටු රාශියක් මෙයාගේ මුළු ශරීරය පුරාම පිහිටලා තියෙනවා ඔව් දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ නේද මේ කැසවරේ පක්ෂියට පියාඹන්න හැකියාවක් නැහැ කියලා ඒ වුණාට මේ කැසවරේ පක්ෂියට වේගයෙන් දුවන්න හැකියාවක් තියෙනවා ඒක ඇත්තක් ඒ කියන්නේ පැයට කිලෝමීටර් 50ක වේගයෙන් දුවන්න හැකියාවක් තියෙනවා මේ කැසවරේ පක්ෂියට. ඔව් ඒ වගේම තමයි මේ කැසවරි පක්ෂිය කියලා කියන්නේ සර්වභක්ෂක පක්ෂියෙක්. ඉතින් මෙයා සර්වභක්ෂක වුණාට මෙයා වැඩිපුරම ආහාරයට ගන්නවා කියලා කියන්නේ පොළවට පතිත වෙලා තියෙන පළතුරු වර්ග, එතකොට ගෙඩි වර්ග වගේම ඇට වර්ග වගේ දේවල්. ඉතින් මෙයාට මේ දේවල් ආහාරයට ගන්නම උන් හොටපොත් ලැබිලා තියෙනවා අක්කේ. ඕනංගි ඒ වගේම තමයි වැඩුණු කෙසවරේ පක්ෂියෙකුගේ දේහයේ වර්ණය වෙන්නේ කළු පාට. එතකොට නම් මේ නොවැඩුණු කෙසවරේ පක්ෂියෙකුගේ දේහයේ වර්ණය වෙන්නේ නුඹුරු පැහැය. දැන් මම දේහය ගැන කිව්ව ඔළුව ගැන කිව්වේ නෑනේ. ඔව්. මේ ඔළුව කෙසවරේ පක්ෂියගේ ඔළුව ලාමී පාටයි, තද නිල් පාටයි, එතකොට අතු පාටක් තියෙනවා. අක්කේ දැන් අපිට තවත් තොරතුරු තියෙනවා මේ කැසවරි කුරුල්ලා ගැන කතා කරන්න. හැබැයි ඉතින් අක්කගෙන් මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මොකක්ද? අක්කා දන්නවද විද්‍යාවත් එක්ක පරිසරයේදී එහෙම වෙන්නේ ඇයි කියලා? එහෙනම් අපි බලලා එමු විද්‍යාවත් එක්ක පරිසරය එහෙම වෙන්නේ ඇයි කියලා. එහෙනම් ඉතින් අපි බලමු අපි විද්‍යාවට ටීචර් මොනවද අද අපිට කියලා දෙන්නේ කියලා. එහෙනම් අපි බලලා එමු එහෙම වෙන්නේ ඇයි? හරි. ඔයා මොකක්ද දැක්කේ කවුද? ඔයා දන්නවනේ කවුද කියලා. කවුද? ඔටුව නේද? අපි ඔටුවට කියනවා පුතේ කාන්තාරේ නෞකාව කියලා. ඇයි එහෙම කියන්නේ? බඩු පටවගෙන යන්න මේ ඔටුව කියන සත්වයා යොදා ගන්නවා. මේ ඔටුවට පුළුවන් රාත්තල් 1000ක් විතර අරගෙන යන්න. ඒ වගේම රාත්තල් 1000ක් පිටේ තියාගෙන සැතපුම් 25ක් විතර කන්නේ බොන්නේ නැතුව, ඒ කියන්නේ ආහාරයක් නැතුව, ජලය නැතුව මෙයාට යන්න පුළුවන්. ඒ කොහොමද යන්නේ? අන්න ඒක ගැන තමයි මම අද ඔයාට කියලා දෙන්නේ. කොහොමද පුතේ යන්නේ? ඔයා දැක්කද අර ඔටුවගේ පිටේ ඉහළට නෙරලා තිබුණ කොච්චි කොටසක්? ඒකට අපි කියනවා මොල්ලිය කියලා. මේ මොල්ලියෙන් තමයි පුතේ මෙයා ශක්තිය සපයා ගන්න. සතපුම් ගානක් ඇවිදින්න මෙයාට ශක්තිය සපය ගන්න මේ මොල්ලිය. හේතුව තමයි පුතේ මේ මොල්ලිය තියෙනවා මේද පට්ටුවක්. මේද පටක තියෙනවා. එතකොට මේ මේදේ ඔක්සිකරණය කියන්නේ අපි පුතාලට තේරෙන්නේ නැහැනේ ඔක්සිකරණය කියන්නේ මොකක්ද කියලා. මේදේ දහනය. මේ මේදේ දහනය වුණාම තමයි ඒකේ එයා ජලය ලබා ගන්නවා. සාමාන්‍යයෙන් පුතේ ගොඩක් අය කියනවා මේ ඔටුවගේ ජලය තියෙනවා මේ මොල්ලිය කියලා. එහෙම නෑ පුතේ. මොල්ලියේ ජලය නැහැ. තියෙන්නේ මේදය. මේ මේදේ දහනය කරලා එයා ජලය සපය ගන්නවා.
ඊට අමතරව මේකේ මේදේ කියලා කියන්නේ ශක්ති ප්‍රභවයක් නේ පුතේ. එතකොට මේදයෙන් ශක්තියක් ලබා ගන්නවා. ඒ නිසා කාන්තාරේ යනකොට එයාට කෑම වතුර නැතුව සතපුම් ගානක් උනත් ඇවිදින්න පුළුවන්. තේරුණා නේද? ඔන්න ඉතින් සරසියක්ගේ අපි මේ බලලාවේ පරිසරයේ විද්‍යාවත් සමග එහෙම වෙන්නේ ඇයි කියලා. මේ කැසවලේ පක්ෂියා වේගෙන් දුවනවා විතරක් නෙමෙයි. විලෝපිකයන් ඉදිරියේ අඩි 7ක් පමණ උසට පනින්නත් පුළුවන් තංගි. ඒ වගේම තමයි යක්කේ මේ මෙයා දැන් පයින්නම් මෙයාගේ තියෙන ශක්තිමත් පාදයක් තියෙනවනේ. ඔව්. ඉතින් මේ ශක්තිමත් පාදයේ තියෙනවා ශක්තිමත් ඇඟිලි 3යි. ඔව්. ඉතින් ඔය ශක්තිමත් ඇඟිලි 3ක් තියෙන නියපොතුත් හරිම ශක්තිමත් වගේම තියෙනවා ඒවා. දැන් මම කලින් කිව්වනේ නංගි මෙයාට අඩි 7ක් උසට පනින්න පුළුවන් කියලා. අඩි 7ක් උසට පනින්නත් පුළුවන්. එතකොට මෙයා විලෝපිකයන්ට පහරක් දෙනවනේ. අන්න ඒ හේතු නිසා මෙයාට ඉන්න විලෝපිකයෝ ගොඩක් අඩුයි. හරි දැන් ඉතින් අක්කේ අපි මේ කැසවඩ කුරුල්ලා ගැන තවත් තොරතුරු අපිට ගොඩාක් තියෙනවා කතා කරන්න. ඔව්. හැබැයි ඉතින් අක්කේ මට හිතෙනවා ඊට කලින් අපි පොන්චි විශේෂාංගයක් බලලවත් හොඳයි කියලා. ඔව්. එහෙනම් අපි බලලා එමු මේ අපේ අවසාන විශේෂාංගය. ඔව් අක්කේ අපේ අවසානම විශේෂාංගය තමයි පුංචි වෛද්‍යතුමියගේ වෛද්‍ය උපදෙස්. එහෙනම් අපි බලලා එමු මේ තමයි විචිරුදක්කා. වාඩි වෙන්න. මොකක්ද ආගස්සනේ? ඩොක්ටර් ඊයේ දවල් ඉඳලා මගේ ඔළුව ගොඩක් රිදෙනවා. මට හරි අමාරුයි. ඔයා දවල් අවුවේ හිටියද? ඔව් ඩොක්ටර් මං දවල්ේ පිට්ටනියේ සෙල්ලම් කරා. ගෙදර ගියපු ගමන් නෑවද? ඔව් ඩොක්ටර් ඒ නාපු වෙලාවෙ ඉඳලා තමයි මට මේ ඔළුව ගැක්කුම. අවුවේ ඉඳලා එකපාරම නෑවට පස්සේ ඔලුව කැක්කම ගන්නවා. දැන් මම මොකද කරන්න ඕනේ ඩොක්ටර්? අපි මේකට පොඩි ටෙස්ට් ගමු. හොඳයි ඩොක්ටර්. ඔයාගේ නම මොකද්ද? මගේ නම සසේල්. වයස? 12යි. ආයි අවුවේ ගිහලා නාන්න එපා. හොඳයි ඩොක්ටර්. අපිට යන්න වෙලාවක් ලං වෙගෙන ඉන්නේ. ඒක නිසා නංගි අපි කතා කර හිටපු අපේ කැසවලේ පක්ෂිය ගැනම ආයෙත් කතා කරන්න පටන් ගන්නවා. ඔව් අක්කේ. දැන් අපි මේ කතා කර හිටපු කැසවලේ පක්ෂියගේ පැට උබිහි වෙන්නේ කොහොමද කියලා අක්ක දන්නවද? නෑනේ නංගි. ඔයාම කියන්නකෝ. ඔව් අක්කේ. මේ කැසවලේ පක්ෂියගේ පැට උබිහි වෙන්නේ. කියන්නේ කැසවලේ පැට උබිහි වෙන්නේ හරිම අලංකාරවත් වූ කොළ පාට විතරයකින්. ඉතින් කොළ පාටවත් වූ අලංකාරවත් වූ විතරින් කැසවලේ පැටියේ කෙලියට එන්න නම් දින 50ක වගේ කාලයක් ගත වෙනවා කියලා කියනවා අක්කේ. ඔව්. එතකොට නංගි දන්නවද මේ කැසවලේ පක්ෂියගේ ආයු කාලය? අක්කම කියන්නකෝ බලන්න. මේ කැසවලේ පක්ෂියගේ ආයු කාලය යාළුවනේ අවුරුදු 60ක් පමණ වෙනවා. ඔව් ඒ වගේම තමයි අපිට මේ කැසවලි කුරුල්ලව ශ්‍රී ලංකාවේදීම දැක බලා ගන්නට හැකියාව තියෙනවා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගිහිල්ලා. එතෙන්දී ඔයාලට යාළුවෝ කොහොම සමීපව අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඔව් නංගි දැන් අපිට යන්න කාලයක් ටිකෙන් ටික ලං වෙනවා. හැබැයි ඉතින් අපි කියලා දෙන තොරතුරු නම් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.